ගීතයක් විශේෂ ඉල්ලීමක් ක්‍රීඩා සමාජයේ තියෙන විශේෂ ඉල්ලීමක් මේකෙන් කියවෙන්නේ එක් එක්කෙනා ඇඳුම් අඳින තාලේ කොණ්ඩේ පීරන තාලේ එක එක දේවල් වෙනස් වෙනවා කාලෙන් කාලට පරම්පරාවෙන් පරම්පරාවට මුල් පරම්පරාවට සමාන ඊළඟ පරම්පරාවේ ස්ටයිල් එක අල්ලන්න නැති වෙන්න පුළුවන් ඒක තමයි ලෝකයේ තියෙන පැවැත්ම අලුතෙන් එන පරම්පරාවට මුල් පරම්පරා ස්ටයිල් එක අල්ලන්නේ ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ නමුත් තමුන්ගේ ජාතික හැඟීම සිංහලකම එහෙම නැත්නම් රටේ ගතිය තියෙන්න ඕනේ හිතේ තිබුණොත් ඇති ඇඳුම් පැළඳුම් කොහොම ඇඳගෙන හරි ඒගොල්ලෝ ස්ටයිල් එකෙන් ස්ටයිල් එකට මාරුණාට හිතේ සිංහලකම තිබුණොත් ඒ හොඳටම ඇති කියලායි මේ ගීත රචකයා කියලා දෙන ආලවලු මේ බටහිර පන්නේට කොණ්ඩේ වැව්වා හොඳයි එහෙනම් මුලින්ම ගහමු අත්පුඩියක් රොෂාන් පෙරේරාට කෝ තාලෙට අත්පුඩියක් ඕනේ මල්ලිලා ගහමු ඔක්කොම අත් උඩට උස්සලා ඔක්කොම සුජිත් මාරසිංහ ඔක්ට බෑඩයෙන් එකතු වෙනවා තාලෙට ගහමු අත්පුඩිය ඔක්කොම ඒ බේස් ගිටාර එක මාලන්ගේ මේ රිදම් ගිටාර එක සුදත් නාවල ලීඩ් ගිටාර වාදක මංජුල ගමගේ ඇන්ටන් පෙරේරා බටහිර පන්නේට කොණ්ඩය වැව්වට කරාබු දාලා කලිසම් ඇන්දට බටහිර තාලෙට මියුසික් ගැහුවට මම හොඳ සිංහල කොල්ලෙක් බං ඔක්සොසේජස් රස කර කෑවට හැම්බේකන් කාලා බඩ ආවට බියර් විස්කි ජින් ගහලා නැටුවට ආර්ය සිංහල කොල්ලෙක් මං කුන්දා තරකිට කුඹුද ගොඩන්දන් සිංහල තාලෙට කිව්වා හරියට හරිද මචං මං කැඩිච්ච සිංහල කතා කරනකොට වැඩියෙන් ඉංග්‍රීසිය කිව්වට වම්බටු වැටකලු අමතක වුණාට සිංහල හැම සුදු වෙයිද මචං කැඩිච්ච සිංහල කතා කරනකොට වැඩියෙන් ඉංග්‍රීසිය කිව්වට වම්බටු වැටකලු අමතක වුණාට සිංහල හැම සුදු වෙයිද මචං hey 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 කුන්දා තරකිට කුඹුද ගොඩන්දන් සිංහල කටකින් ඇත්තක් කිව්වා කිසිද මචං රටවල් වල සමාරි ගැහුවට අම්මලා තාත්තලා අමතක වුණාට වයසට යනකොට අමාරු වෙනකොට මගේ සිංහල රට අගේ මචං ආර්ය සිංහල කිට් එක ඇන්දට ඔන්නය පීනා පොල් තෙල් ගෑවට අලවතලයි මයි යොක්කයි කෑවට සිංහලයට හරියයිද මචං මොනවා ඇන්දත් මොනවා කෑවත් මොනවා කිව්වත් මොනවා කෙරුවත් හිත සිංහල නම් උඹ කොහෙ හිටියත් හොඳ සිංහලයෙක් නේද මචං මොනවා ඇන්දත් මොනවා කෑවත් මොනවා කිව්වත් මොනවා කෙරුවත් හිත සිංහල නම් අපි කොහෙ හිටියත් අපි හොඳ සිංහල කොල්ලෝ මචං හොයයිදී ඊළඟට කියන්න ඕනේ දෙයක් තමයි අපි මොනව ඇන්දත් මොනවා කෑවත් මේ රටේ හිටියත් වෙන රටක හිටියත් සිංහලකම අපෙන් අරින්න බෑ කොහේ රටකට ගියත් අපි බත් කන්නේ පරිප්පු මාළු ඒව තමයි කන්නේ ඒ වගේම